කොල්ලකුත් බඳලා තියෙන්නේ. ඔව් ඇයි? ඔබ පියන් නේද? පියන් තමයි. ඒ වුණාට මාමේ පියන් කියන්නේ ඔෆිස් එක ලොකු ජොබ් එකක්. හයි ක්ලාස් ජොබ් එකක්. අද ඔෆිස් එකේ ලොක්කට කරන්න බැරි දේවල් මාව අහලා නැද්ද සොක්කො කරනවා කියලා. මේ උඹේ උපහරණ වලින් මට වැඩක් නැහැ. එහෙනම් මම බැම්මර් මහත්තයාට කියලා බොහොම අමාරුවෙන් උඹට රස්සාව හදලා දුන්නා. උඹටයි දාගෙන ගියාම විදායක නිලධාරියා මොකක්ද දාන්නේ? ඉතින් විදායක නිලධාරියා ටයි එකක් නෙමෙයි දෙකක් නෙමෙයි බෝ එකක් දාලා ඕන තරම් දාපු දෙන්න. මේ රස්සාවත් එක්ක විහිළු කරන්න එපා. ගලපංග ටයි එක. ඔබ දන්නවද පියන් කියන එකේ තේරුම? මොකද? පියන් කියන එකේ තේරුම දන්නවද? පියන් කියන එකේ තේරුම no idea. පියන් කියන එකේ තේරුම P people young youth nonsense people youth nonsense. ඔය කි අනේ උඹ දන්න ඉංග්‍රීසි පියන් කියන්නේ කාකාස. කාකාස කාකාස කියන්නේ හරියට මේ සරිගම පද නිසා වගේ සංගීතයට සම්බන්ධ වචනයක්. කාර්යාල කාර්ය සහායක විදායක නිලධාරියෙක් ඉන්න උඹට බෑනේ. මාමා ඉතින් වැඩේ එලා ගන්න ඕනේ. ඔෆිස් එක ළඟට යනකොට මම මේ ටයි එක ගලවලා දාගන්නවා බෑග් එකකින්. එච්චරයි. මේ යන අතරතුරේ ගමේ මිනිස්සුන්ට පෙන්න මාකට් එකට මේ ටයි එක දාගෙන යනවා. ඒකනේ. ගමේ කාට පේන්නද බං ටයි බැඳගෙන යන්නේ? උඹ ඔය වැඩෙන් තමයි හැමදාම අමාරු වැටෙන්නේ. අනේ මන් දන්නේ මාමේ. අද ටයි එක නෑ කියන්නේ වලිගේ නැති ගොනා වගේ. කිසි මාකට් එකක් නෑ. ඔව්. අද හැදෙන එකාලගේ පිටාටෝපේ විතරයි. ඇතුල් පැත්ත හිස්. ඔව් ඒ පැත්ත හිස් එක තමයි. හැබැයි මේ අද ඔෆිස් එකට එනවා අලුතෙන් ලොක්කේ. මට බරක් වෙනවා. මං ටක් ගාලා යනවා. අනේ අයියා උදේ පාන්දර ජැන්ඩියට ඇඳගෙන මගුල් ගෙදරට යනවද? අපෝ නෑ මං ඔෆිස් යනවා. ඔෆිස් යනවා? මේ තරම් ලස්සනට ඇඳගෙන? නෑ මට ලොකු ජොබ් එකක් ඔෆිස් එකේ හම්බුණා. ඉතින් මම දක්ෂයෙක් කියලා කට්ටිය දැනගෙන ලොකු ජොබ් එකක් හම්බුණා ඇත්තටම. අනේ දන්න කියන අඳුරන අයියා කෙනෙක් ලොකු තනතුරක් දරනවා කොහම කොච්චර සන්තෝසයිද? ඇත්ත ඇත්ත. මේ මොකක්ද අයියේ ඔය තනතුර? මේක ඇවිල්ලා මේ කාකාස තනතුර. හරි ලොකු එකක්. කාස. මොකක්ද අයියා කාකාස කියලා කියන්නේ? කාකාස කියන්නේ KKS. KKS. K